මොකද වෙන්නේ? කොහෙටද අපි ඇවිල්ලා? කොහොමද මෙයාලව අපිට හම්බුනේ? අපි ඇවිල්ලා ඉන්නේ රවිදු සර්ගේ අවුරුදු උත්සවයට. සාගා 2026. මම මේක ගිය පාර දකිද්දිත් මේ විදියම මේ පාර දකිද්දිත් මේ විදිය. ෂේ වෙලා. අයියෝ. අය බලස වෙලා. හලෝ. ගියාද පල්ලේ. පල්ලේ හරි ගියා. මං ගිහිල්ලා ආවේ. පොඩ තෙරපිලා මිරිකිලා ආවා. කවුද යන්නේ? ඈ ආයේ. ඊළඟ බලන්න. ළඟමරම් වන්දලා ආවා. හරියට ගියේ නේ. හලෝ කොහොමද? අපි පල්ලේ හරි ගිහලා නේ. පොඩ ගිහිල්ලා. මේ අපි ගිහින් එන්නේ. එලගිරි. ඒකම අපි යන්නේ නේද? මොනවද කරමු? අනිවාර්ය. හරි ඉතින් අපි පොඩ්ඩක් පල්ලයට යන්න කියලා හදන්නේ. පල්ලය පොඩි සෙට් එකක් ඉන්නවා හම්බෙන්න. සුබෝද? රයිට් මේ රවයි සෙට් එක. What? Vlog එකක් කරන හයි කියන්න. හායි එද? වාසුපුරේ ටයිකේ මාරුවට පිට කරන්නේ නැහැ. බෝදකෝ. සුබෝදය හොයාගන්න ඕන මිනිහා ඉවරක් දැල්ලෙත්. අම්පත උන්. මේ වීඩියෝ නේ උනේ. ඈ? ඔය යත් අයියෝ. බනේ දුන්නේ. කියාව එකක් තාම දිනවා. සියාර. එහෙනම් දෙකම දාපන්. ආම අතනින් මෙතෙන්ට ආයෙත් යාර. දැකලා පුරුදු. ඒකනේ කලින් අපි කොළොන් අරුවේ යකෝ. ඈ යක්කෝ. ඈ කියන්නේ. එහෙමද? අපි මෙහෙන් ඉන්නේ. ආලා වගේ තමයි. හරි ඉතින් ඔය හරි. හරි ඔක්කොම ඉන්න. වීඩියෝ නැහැ කිව්වා. thank you thank you. අයියෝ නේ. මේ මම ගොඩද? අත්වේ. ඕනේ නේද කියලා? වේ? මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ? ඔයා ඉන්නේ එහෙ තමයි අතුරුගිරිය තමයි අපේ ගේ යහපැත්තේ ෂූට් එක කරන්නේ. එහෙමද? ඊතර තියෙන රට්ටුදරේ අතුරුගිරිය. එහෙමද? මේක. යම්. ආදල්ලෙන් ඇරිවාද. මොකේ ටිෂු එහෙම නෑ නේ මූණ පිය ගන්න පුළුවන් දෙයක් නෑ නේ. මේක අපි එනවා. අපි ඉන්න අවුලන්නේ. කට් කරා උගේ වැඩත්. නේ. ඉස්සන්නේ thank you. එලගිරි. කොටා යන්නේ නැද්ද? කොටානේ. ඉන්නේ හිටියව. හිටියද? ඔව්. මොකද්ද අය subscribe කරන්න subscribe නේ? ඔව්. subscribe කරන්න bell icon එක click කරන්න. කොටා ගියෝ? දාන්න. ඊවරත් කරා. ආයේ? ඔව්. මේ බාර දාන්න මම ටැග් කරලා. හරි. අයි ගේමොන් කන්ට්‍රීස් එකේ වීඩියෝ දානකම් බලන් ඉන්නවා. අනේ එලගිරි දාන්න. ඔව් අනුරයකෝ කැඩියක්. ඒක අවු එච්චර නැදෙන්න වැඩේ ලේසි. දැන් ආලා වගේ වා. ආර. සන්න අරිනවා. මේ ඩාඩිය මේ මේ දෙක කරේ ඔක්කොම කරේ කල්ුත් එක්ක. වඩියයි තියන්න පුළුවන්. දැන් තරගත් නෑනේ. ඊළඟ එක තිබ්බෝ යන් මම තරගේ ගාවට ගියා. ඊට පස්සේ කො මන්ට්‍රෙල්ලි ගියාට යන්නේ. එතන අහෝ දෙනක වැඩි. තරගේ කරන්නවත් ඉන්නේ නෑ. මට ඇහෙන්නවත් නෑ මොකද. ආයි තරගයක් තිබ්බෝ ගියා. මට ඇහෙන්නවත් නෑ. ආහා. Wah kata. ada bahaya bang, aku lagi main jaga. Oh dia ini. මාර්ගයේ මේක හොප් කරලා තියෙන්නේ. ඔව් මේ හොප් ඔයා බොරුවක්. බොරු. මේ ෂර්ට් එක ඇල්ලා. මේ ෂර්ට් එක අපේ නේද? අවුල අපේනවා. කිඹුල්ලුව.
සුබාරු සරුත් දැක්කේවා. ඔයා මට හම්බුණා කීස් එකේ මතකද? මට එකපාරට අක්කාර ඊට පස්සේ ඔළුවට ආවා මේ කවුද කියලා. හොඳයි නේද? වැඩේ ආකල්ලේ. මේ පාර මම සෙට් වුණේ නේ. ඔල්ලෝට ඊට හොඳ ආකල්ලක් තියෙනවා යා පොඩි උන් දෙකට. දැන් මේ ටිකයි පාර වගේ මම සර්කි මංජන් තමයි ඉන්නේ. කවුතරේ? කියන්නේ සාමාන්‍ය 180 90ක් කියලා අපි තාම සුළු ප්‍රමාණයක් තමයි ටිකට් දෙන්නේ දැන්. නෝ බාර දෙන එක කිලි එළියට බයින්න බෑ බාහිර ඉන්න බෑ එළියට ඉන්න. පාර දෙන්න මාර හිට් නේ දවසට. දාන යනවා. වැඩේ යනවා. රවින්දු සර් හැම අවුරුද්දම ළමයි වෙනුවෙන් මේ අවුරුදු උත්සවය කරනවා. නැත්නම් මහා රාතල් ලැබුණා දින්නේ නැහැ. වැඩි කියන්නේ අපේ කාලේ නම් මේව සීන් තිබ්බෙම නැහැ. ආයි. ගා පොඩ. මාගි බ්‍රෝ සෝරි. අද ඔක්කොම ඉන්නද? ඩබ්බඩි වනේ. හරි ඔක්කොම ඉන්නද? මේකෙන්ද මොකෙන්ද ඔබන්නේ? හරි අනුරයයි කොටා ඉන්නවා මචං උඩට වෙලා. කොටා අයියෝ සෙට් කරලා දෙන්න බැරි නේද ෆොටෝ එකක් අලින් යාන් එක්කවලෙන් අලින් උඩ කැරියෝ ටික එන්නේ නෑනේ මෙච්චර වෙලා ඔක්කොගේම ගැව්වේ යාගේ විතරයි ගහගන්න බැරි උනේ කවුද දන්නේ පාලනය මේ මූ පාලනය කරන්න කවුද දන්නේ නැහැ බා මේ අර අරුව පාලනය කරන්න කවුද දන්නේ නැහැ නේ අවුව කියන මාතෘකාව ගැන මම කතා කරන්න කැමති නෑ මාව කළු වෙනවා. අවුව කියලා කියද්දි කළු වෙනවා. දැන් කළු වුණා. සුබෝධන සැපක් අරන් ආවා එළියට ගිහිල්ලා. මේ සුබරුත් වරුද්දක් වේවා කියලා කියන්නේ නෑ මේ වීඩියෝ එක වැටෙද්දි අනිවාර්යෙන් වෙසක්වත් වෙනවා. පිස්සු. මේ මාර ආසයෙන් බලනවා ඈ. ආතල් මාර මාතල්. අම්මෝ කඩන්නේ එහෙමයි. රස්නයක් කියන්නේ. මරි දාගෙන මරි මේක AC කාමරයක්ද නැති එකක්ද? AC තමයි මට ඒක වැඩ කරන්නේ. දරා ගන්න බෑ. ඉබ්බට වැඩ නෑ මේ බලන්න. මේ හරි ආසෙලා වීඩියෝ එකක් කිරීම කරලා උඩ බෙට්ටක් දාන්නේ. කවුද? ඒකේ අනිත් කොල්ලා. ඒ අපේ මල්ලි ඉන්නේ. මට වෙන කවුරුත් හිටියේ නෑ එදා ඒ වැඩේ ගන්න. මම ඉතින් මිනිහම ගත්තා. ඊනාව කිලකෙටි කතා කරන්නේ වැඩේ කාටද? ඔගොල්ලෝ බෙට්ටක් දාන වීඩියෝ එකේ මාරාද. ඕ ලස්සන වැඩේ කරන්නේ. මේ අපි ෆොටෝ එකක් ගමු. කවුද ගන්න බා? ඒවා සීන් එක ගන්න. ආදරගත මිනිස්සු ඔයගොල්ලෝ අපි හැමෝමයි රයිඩෝ හවස් වෙන කලින්ම ෂෝ එක පටන් ගත්තා මචල්ලා. අම්මට සිරි කොහොමද ගොල්ලෝ ටික පැත්ති සිල්ලිගේ ඉන්න විදිය. ඇත්තට මේ ෂෝ එකත් පොඩි එකක් නෙමෙයි. සිංගර් ආටිස්ලා BNS, වස්ති, සෙන්ඩ්‍රිගේස්, ජයශ්‍රී, රොමේෂ් සුගතපාල ඒ වගේ මාර සෙට් එකක්. මම හිතන්නේ ආටිස්ලා බර ගානක් සිං කරා. ඒ විතරනේ බෑක් කරෙත් සුපිරිම බෑන්ඩ්ස් දෙකක්. වායු බෑන්ඩ් එකයි විනුජගේ සෙට් එක මිඩ්ලේන්. දෙන්නගේ ටැලන්ට් උඩ ගියා.